ඔන්න අදත් අපි ඇවිල්ලා ඉනවා ලස්සන 3700 සාරි සෙට් එකක් අරගෙන. ඉතින් 3700 සාරිස් වලට දැන් හරිය ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට දැන් අපේ වෝල් එකට ගියා, ඒ කියන්නේ අපේ දැන් සේසුත බතික් පේජ් එකට ගියාම ලස්සනව බලන්න පුළුවන් වෙලා තියෙනවා එකේ. දැන් මේ තියෙන්නේ අපේ අලුයි සුදුයි සාරි එකක්. ඉස්සලාම අපි කලර් එක කියන්න ඕනනේ. ඉතින් මොකක්ද දැන් කියන්න ඕනේ ඉස්සලාම. මේ සාරි එකක් රුපියල් 3700යි. ඒ වගේ මේ හැම සාරි එකක්ම මීටර් 6ක් යාර 6මාරක්ම තියෙනවා. ඒ වගේම මේ හැම සාරියක්ම 100%ක්ම කපුරෙද්දෙන් කරපු සාරිස්. මොකද මේ බතික් එක කරන්න බෑ මේ රෙද්ද කපුරෙද්දක් උනේ නැති වුණොත්. ඒ මොකද ශ්‍රී ලංකන් බතික් එක කරන්න පුළුවන් කපුරෙදි වලට විතරයි. අපි දැන් මම හිතන විදිහට සමහර අය ඉන්නවා මේ වීඩියෝස් ඒගොල්ලන්ට සාරිස් ගන්න ඕන වුණාම මේගොල්ලෝ වීඩියෝස් බලනවා ඇති මියුට් කරගෙන. ඒ කියන්නේ සද්ද පිටට ඇහෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ මම මේ කච ගාලා කියවුවට කාට ඇහෙන්නේ නැති වෙන්න සාරිස් ටික විතරක් බලන්න ඇති. මම මේ වීඩියෝ එකක සාමාන්‍යයෙන් 5-6 වතාවක් අනිවාර්යයෙන් 5 වතාවක්වත් නම් කියනවාමයි මේක ඉන්දියන් print එකක් නෙවෙයි. මේක ශ්‍රී ලංකන් batik hand craft එකක්. ඒ කියන්නේ හස්ත කර්මාන්තයක් විදිහට අපි කරන සාරිස් කියලා. මේ තියෙන්නේ green and white සාරි එකක්. එතකොට මේ තියෙන නම් තද නිල් පාටට, ඒ කියන්නේ dark blue and sea green color එක. එතකොට මොකද්ද මේ අපි මේ ඔයගලන්ට කීප වතාවක්ම කියලා තියෙනවා මේක මේ අපි මේ කරන්නේ ශ්‍රී ලංකන් batik hand craft එකක්. ඒ කියන්නේ හස්ත කර්මාන්තයක් විදිහට කරන සාරි එක. ඉතින් මේක යම් කිසි ගානකට කියන්නේ ගණන් වැඩිත් ඒකයි මේවා print ඒවට වැඩිය. ඉතින් ගොඩක් අය හිතනවා දැන් මේ ලොකු chat එකක් යන්නේ මේක මේ ඉන්දියන් batik සාරි එකක් කියලා. ඉන්දියන් batik නෙවෙයි. ඕගලන්ට එහෙම ෂුවර් නැත්තම් අරගන්න. ආස හිතේ ඇත්තටම. ඊළඟට තියෙනවා ලස්සන red and white සාරි එකක්. මේ තියෙන්නේ ඒ සාරි එකේ දිගටම පෙන්නන්න ඕනේ නෑ. දැන් ඉතින් දන්නවනේ හැමෝම 3700 සාරිස් කොහොමද තියෙන්නේ කියලා. මොකද දන්නවද? මම දැන් අද මුළු එකම දිගටම පෙන්නන්න නැහැ. හැබැයි මම සාරි එක ඇඳලා එනකොට විදිය පෙන්නනවා. ඊට අමතරව මොකද්ද මේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා මේ සාරිස් අපි ඕගොල්ලන්ට කිව්ව කීප වතාවක්ම ඕගොල්ලෝ ලස්සනට ෆ්‍රොක්ස් දෙකක් විතර මහ ගන්න පුළුවන්. ඒ වගේම මේඩ් අප් කැන්ඩියෙන් සඳින්න පුළුවන්. ඒ වගේම කැන්ඩියෙන් එකට මේ සාරි එක කෙලින්ම අරගෙන අඳින්නත් පුළුවන්. මීටර් 6ක් කියලා කියන්නේ අර සාරි එකකට වැඩිය මීටර් භාගයයි අඩුවෙන් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දම් පාටයි සුදු පාටයි සාරි එක. ඒ වගේම මේ හැම සාරි එකක්ම 3700යි වෙන්නේ. ගොඩක් අඩු ගානකට දෙන්නේ අපි. ඒකත් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. මම කියන එක අපි කාගෙන්වත් අරගෙන නෙමෙයි විකුණන්නේ. අපිට වර්ක්ෂොප් තියෙනවා. ඉතින් අපි ඒක නිසායි මේ වගේ ප්‍රයිස් එකකට මේ සාරි එක දෙන්න. මේ සාරි එකකට වැඩිය අපි මං කිය මේ දැන් බලන්න මේ පැත්තේ මේ ජැකට් පීස් එකට දෙන හරිය. මේකේ තියෙන මෙන්න මේ විදිහට ඩිසයින් එකක් ඇවිල්ලා. ඒතකොට මේක කවුරු හරි කෙනෙක් ගත්තොත් ෆ්‍රොක්ස් එකක් මහන්න යාර දෙපැත්තෙන් ඩිසයින්ස් දෙකක් එන විදිහට තමයි තියෙන්නේ. මේක අපි ඒ වගේ කීප දෙයකට ඒ කියන්නේ ಜಾති ගොඩක් කරන්න පුළුවන් වෙන විදිහට තමයි බලලා ඉවරලා මේ සාරි එක කරලා තියෙන්නේ. මේ තියෙන ලාදම් පාටට කොළ පාට දාපු සාරි එකක් ඕගොල්ලෝ මතක ඇති අපේ යුනික් සාරි සෙට් එකේ ඉස්සර පෙන්නන්නේ මම. අන්නේ සාරි එකක් තමයි මේ තියෙන්නේ. දැන් මේ සාරිස් වලට තව දෙයක් කියන්න තියෙනවා. මේ හැම සාරි එකක්ම අඟල් 47 උසමක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ ඕගොල්ලන්ට. ලස්සනට තියෙනවා මේ හැම සාරි එකක්ම. ඊළඟට තියෙන්නේ ඔරෙන්ජ් කලර් එකයි වයිට් කලර් එකයි තියෙන සාරි එකක්. මම ටිකක් අද ඉක්මනට කරනවා නම් ඇයි දන්නවද? අද මේ පැක් එකේ මම පැක් එක ටිකක් වැඩිපුර තියනවා වගේ හින්දා කොච්චරක් විතර තියනවද කියලා. සාරිස් 20ක් තියෙනවා. මොකද සාරිස් ඉක්මනට දැන් අර 10ක් 12ක් වගේ දැම්මම මදි නිසා සාරිස් 20ක් විතර දැම්ම ඉක්මනට මේ අර කරන්න වෙලා තියෙන එක නිසායි මට මෙන්න මේ තියෙන මේ සාරි එක ඇඳහම මෙන්න මේ වගේ පෙනුමක් තමයි එන්නේ. ඉතින් ඒ සාරි එකේ දැන් ඔයාලා දන්නවා මුල පැත්ත ඒ විදිහයි අග පැත්ත මේ විදිහයි තියෙන්නේ අපි අර ෆ්‍රොක්ස් වල පණිවිඩෙත් කිව්ව නිසායි. අනිත් එක තමයි ලස්සන ජැකට් එකකට කවුරු මේක සාරි එකකට ඇඳොත් එයාට ඒ සාරි එක ලස්සන ජැකට් පීස් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ ලා නිල් පාට කියන්නේ කූල් බ්ලූ කලර් එකට තද නිල් පාට දම් පාට වගේ පෙනුමක් තියෙන සාරි එකක්. මේ සාරි එකේ මේ වගේ බ්‍රෂ් ඩිසයින් එක කියන්නේ ඩොට් ඩිසයින් එකකින් තමයි මේ සාරි එකේ මෙහෙම සාරි එකට ඇඳොත් ප්ලීට්ස් ටික එන්නේ. ඒ වගේ මේ සාරි එකේ ජැකට් පීස් එක හරියට මෙන්න මේ වගේ ටූල් එකෙන් කරපු ලයින්ස් වගේක් තියෙනවා මීටර් භාගයක් විතර. ඊළඟට තියෙන්නේ ආපහු ලස්සන දම් පාටයි සුදු පාටයි සාරි එකක්. මේ තියෙන සාරි එක දැන් ඔයගලන්ට තව දෙයක් කියන්න තියෙනවා.
මේ සාරිස් දැන් මම 20ක් විතර මේ ස්පීඩ් කියාගෙන යන නිසා මොකද මේ වෙන ප්‍රශ්නයකට නෙමෙයි හොඳද? නැත්තම් ඒකත් කරන්න හිතන්නේ ඇයි දන්නේ ඉක්මනට කිව්වේ කියලා. වෙලාවකට මේක ඉවර කරන්නත් ඕනේ. මම දැන් දිගහැර ගොඩක් වෙලා ඉන්නත් වෙලාව නැති නිසා තමයි ඉක්මනට පෙන්නන්නේ සාරිස් 20ක් තියෙන නිසා. මේ තියෙන්නේ දම් පාටයි සුදු පාටයි ලස්සන සාරිස් දෙකක්. ඒ අතරේ චූටි වෙලාවක් අරගෙන පෙන්නනවා මෙන්න මේ සාරිස් වලින් කරමු මේ තියෙනවා එක දවසකට පෙන්නනවා වගේ ලස්සන 3XL size shirt dress එකක්. ලස්සන අත් දෙකක් මේ වගේ තියෙන frocks ඒක ලස්සන frock එකක් මේ තියෙන මේ 3XL size එකක් තියෙන ලස්සන collar එක තියෙනවා. shirt dress එකම ඔයගොල්ලන්ට දන්නවා ඇති යටින් පොඩි ලස්සන කට් එකක් එහෙමත් තියෙනවා curve වෙලා වගේ. ඒ frock එකේ පිටිපස්ස පැත්ත මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ලස්සන frock එකක් ඒක. ඊළඟට තියෙන්නේ ලස්සන අලු පාට ඒක ස්ලීව්ස් තියෙන normal frock එකක් මේකේ size එක large size එක. දැන් මම ඉස්සලා පෙන්නුවේ 3XL size මේ තියෙන large size එක මට නම් අඳින්න බෑ ඒනට මම අර නිකන් තියලා පෙන්නන ඕගොල්ලෝ හැදෙන්න. මොකද දැන් ඕගොල්ලෝ දකින්න ඇති ඉස්සලා frock එකේ shirt dress එකක් ඉඳලා 3/4 වගේ size එකකට මොකද ඒක හැදෙන්නේ එහෙමනේ. මේ frock එක දිගටම දැන් මම වගේ කෙනෙක් ඇඳොත් මෙන්න මේ වගේ size එකකට මේ frock එක දිගටම තියෙන frock එකක් මේ තියෙන්නේ. ඊළඟට තියෙන අපේ සාරි එකක් දැන් බලන්න මේ ඒ වගේම ඒ කියන්නේ මේ වගේ සාරි එකකින් කරපු frock එකක් තමයි මේ තියෙන්නේ. frocks වලුත් ලස්සන වීඩියෝස් එකක් ගේන්නම් ඈ. නැත්නම් ඉතින් හරි නෑනේ. මේ තියෙන දැන් අර මං කිව්වා වගේ ලස්සන අලු පාටයි සුදු පාටයි සාරි එකක්. මේ කලර්ස් සාමාන්‍යයෙන් අර කෝට් කලර්ස් කියන්නේ උසාවියට අඳින්න ගන්න අන්න ඒ කලර්ස් තමයි මේ තියෙන්නේ. මේ හැම සාරි එකක්ම 3700යි වෙන්නේ. ඉතින් ගොඩාක් අය කියලා තිබුණාට අපි මේ සාරිස් වලට අපි දන්න කියන වගකිව යුතු ආයතන වලින් තමයි ඩයි රෙදි හැමදේම අරගන්නේ. මොකද අඩුවට දෙන්න කියලා එහෙම කොහෙන් හරි අහුලගෙන ඇවිල්ලා එහෙම කරනවා නෙමෙයි. මොකද අපි මේක දෙන්නේ සේසුතපතික් කියන පේජ් එක යටතේනේ. එතකොට ඒ වගේ දෙයක් කරනකොට අපි මේක කරන්න ඕනේ සෑහෙන ලොකු වගකීමකින්. මාකයි ප්‍රශ්නයක් ආවොත් අපිට ඒකට ඇත්තටම උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන්නේ sea green නෑ මේ olive green එකක්. නිකන් olive green එකක මේ වෙන ටිකක් කලර් එකක්. එහෙම එනවා නිකන් කලර්ස් උත් වෙනස් වෙලා ඒකට දම් පාට දාපු සාරි එකක්. ඉතින් මට හරි සන්තෝෂයි සමහර අයගේ ලස්සන කමෙන්ට්ස් තියෙනවා. එයාලා කියනවා මේ සාරිස් එයාලට ඇති. එයාලා මේ සාරි එක ඒගොල්ලන්ට ඇති වුණා සාරි එකට අඳින්නක් කියලා. මේ තියෙන මේ සාරි එකේ ජැකට් පීස් එක. ඊළඟට තියෙන්නේ ලස්සන green and white සාරි එකක්. මට ඈත පේනවා මේ සාරි එකේ ජැකට් පීස් එක කොටු වගේ එකකින් තියෙනවා වගේ. මේ තියෙන සාරි එක අඳිනකොට මෙන්න මේ විදිහටයි පේන්නේ. ඉතින් ඇත්තටම මමත් මේ සාරිස් ටික මේ ටක් ගාලා ස්ට්‍රීට් මේ පෙන්නගෙන යන්නේ ඕගොල්ලන්ට මුකුත් නිසා නෙමෙයි. මේ සාරිස් 20ක් විතර පෙන්වන්න ඕන නිසා. අනිත් අතට ඔයාලා මේ ඔළුවට ගන්න ඕනේ මේ සාරිස් දැක්ක ගමම ඕගොල්ලෝ කැමතිම සාරි එක ඉක්මනට පර්චේස් කරන්න. මොකද නැත්තම් සමන් දැක්කා මේ WhatsApp අපි සාරි එක ඉල්ලුවා මොකද්ද ඒකට රිප්ලයි කළේ නෑ එහෙම කියලා. ඇත්තටම සමහරලාට සාරිස් ටික සෙල් වෙලා ඉවර වුණොත් ඒගොල්ලෝ ආපහු මේ රිප්ලයි කරන්න ටිකක් පරක් වෙනවනේ. ඒක තමයි එතන වෙන්නේ. නැත්තම් ඇත්තටම මේ කාවවත් එහෙම කියා කරන්නේ නැතුව එහෙම නෙමෙයි. අපි අපේ පාරිභෝගිකයව එක කියලා හිතාගෙන ඉන්නේ. මොකද එයාලා අපිට ඕඩර්ස් දෙන හින්දා, එයාලා මේ අපේ සාරිස් පිළිගන්න හින්දා, එයාලා අපේ සාරිස් වලට හොඳ තැනක් දෙන හින්දා. ඒක නිසා තමයි අපිට මෙහෙම අවුරුදු දැන් අපි මේ ඔන්ලයින් එක පටන් ගන්න අවුරුදු දෙකකට වැඩි දැන්. මොකද කියන්නේ මේ මම මේ විදිහට වීඩියෝස් කරන්න පටන් අරගෙන මේ තිබුණේ අලුයි සුදුයි සාරි එක ඔන්ලයින් එක අවුරුදු ගාණක් තිස්සේ කෙරුණාට මේ විදිහට ඔෆර් ප්‍රයිස් වලට ඇවිල්ලා ඕගොල්ලන්ට සාරිස් පෙන්නන්න ගිහිල්ලා නම් ලොකු කාලයක් නැහැ. මේ තියෙන්නේ බිස්කට් කලර් එකයි මරූන් කලර් එකයි තියෙන සාරි එක. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ලොකු සෙට් එකක් දැන් අපිත් එක්ක ඉන්නවා. අපේ සාරිස් ගැන ගොඩක් වර්ණනා කරන. ඇත්තටම ගත්ත අය ගොඩක් වර්ණනා කරනවා. නොගත්ත අය ඉතින් නොගත්ත කෙනෙක්ට ඒක ගැන වර්ණනා කරන්න බෑනේ. ඒගොල්ලෝ එතකොට කොහේරි පැත්තකින් ඉඳන් මොනවා හරි දෙයක් කියන්න පුළුවන්. ඒක ගැන අපි ලොකුවට හිතන්න හැ. මොකද එහෙම තමයි ලෝකේ හැටි නේද? අපිට ආස විදිහට දේවල් කරන්නේ නැහනේ. ඉතින් මේ තියෙනලා දම් පාටට මරුන් පාට දාපු ලස්සන සාරි එකක්. දැන් මේ සාරිස් ගොඩේ ඉස්සරලා ඔයගොල්ලන් මතක ඇතිනේ අපි white unique black කීකේ දැම්මට දැන් මේ සාරිස් සෙට් එකට අපි හැම එකක්ම දාලා තිනවා. මොකද මේ සාරි වීඩියෝ එකක් දැක්කම එක එක්කෙනා ටක් ගාලා ඉල්ලනවා. මට හිතෙනවා මේ සාරි එක අනිත් පැත්තට පෙන්වන්න හොඳයි කියලා. කොච්චර පරක් වුණා. මොකද මේ ඒ කියන්නේ මම අර ඩිසයින් එක මට ඉස්සලත් ඒ වගේ සාරි එකක් හම්බුණා. දැන් මේ ඩිසයින් එකක් ඒ පැත්තට ගියා මේ පැත්තට නිකන් ස්ප්‍රෙඩ් වෙලා වගේනේ තියෙන ඩොට්ස් ටික.
ඒකින්ද මම එහෙම කළේ. දැන් මෙන්න මේ වගේ ආවහම මේ සාරි එකේ ජැකට් පීස් එක මෙන්න මේ විදිහට ටිකක් print එකක් විදිහටම තමයි එකක් තියෙන්නේ. අපි අර වෙනදට පෙන්නනවා වගේ dots brush lines එහෙම නෙමෙයි. මම දැන් ඉස්සලා සාරි එකේ print කියලා කියුණානේ. ඇත්තටම ඒ කියන්නේ දැන් වීඩියෝ එක කරනකොට මම කලින් ස්ක්‍රිප්ට් එකක් බලලා ආවම නෙමෙයිනේ මම මේ කියන්නේ. මම ඇත්තටම මේ බතික් ගැන දන්නේ ඉපදිච්ච දා ඉඳලා ගෙදර තිබිච්ච ව්‍යාපාරයක් විදිහට. ඒ දන්න දේ ඒ දේවලුත් එක තමයි මම මේක මේ කියාගෙන යන්නේ දැන් මේ අවුරුදු දෙකමාරක් විතර තිස්සේ. මටත් ඉතින් වචනේ මේ වැරදෙනවනේ. දැන් එහෙම වෙච්ච එකක් තමයි දැන් print කරනකොට මේ මගේ ඔන්ලයින් එක මිස් කරලා ඔයා දැන් print කියලා කිව්වනේ. බලන්න දැන් එතකොට මේගොල්ලෝ හිතේ බතික් print එක වෙයි කියලා. මම කියන්නේ නෑ මම ඒ වැරද්ද හදන්නම්. ඇත්තටම අපේ අතින් වැරදි වෙනවා නේද එහෙම. මේ එකක්වත් print කරපුවා නෙමෙයි. ඉටි වලින් ලස්සන ඩිසයින් එක ඇඳලා ඩයි වලින් මේ ඒ රෙද්ද වෙන පාටක් දැන් මේ තියෙන කාකි පාටට මේ තියෙන්නේ මේ මරුන් පාට දාලා තියෙනවා. ඒකට පේන්නේ නිකන් බ්‍රවුන් කලර් එකකට ඇවිල්ලා තියෙන එක. ඒ බ්‍රවුන් කලර්ස් දාලා ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ දැන් වෙන සාරි එකකට මරුන් දැම්මම දැන් මෙතන තුන අනල් දම් පාට එකකට මරුන් දාලා තිබුණා. එතකොට ලස්සන මරුන් පාටක් ආවා. දැන් මේ සාරි එකට මේ කාකි පාටට මරුන් දැම්මම ඇවිල්ලා තියෙන්නේ අර අපි කියන්නේ ඩාර්ක් බ්‍රවුන් එකක් නිකන් චොක්ලට් කලර් එකක් වගේ තමයි ලස්සනට මේකේ තියෙන්නේ. ඒ වගේ අර මේ බතික් නිසා තමයි ඒක වෙන්නේ. නැත්තම් මේක වෙන විදිහකට කරා නම් මේක මෙරුන් පාටම වෙලානේ තියෙන්නේ. මේ දෙන්නේ. දැන් ඊළඟට තියෙන්නේ ලස්සන ලාදම් පාටයි කොළ පාටයි සාරි එකක්. ඒක නිසා මේ හැම සාරි එකක්ම අපි හස්ත කර්මාන්ත විදිහට කරන සාරිස්. ඉතින් ඕගොල්ලන්ට දැන් තව දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලෝ දැන් ආසව කරන සාරි එක දැක්ක ගමන්ම ටැග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් අපේ WhatsApp එකේ මෙසෙන්ජර් හරියවලා මේ සාරිස් ඕගොල්ලෝ ඉක්මනට වෙන් කරගන්න. අනිත් එක තමයි මම හිතන්නේ ඉස්සෙල්ලාම සාරිස් ගන්න අයට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න කියලා කියනවා. ඉතින් ඒකේ පොඩි සාධාරණයකුත් තියෙනවා. ඉතින් ඒක අසාධාරණයි කියලා කවුරුත් කියන්නත් එපා. අනිත් එක තමයි ඕගොල්ලෝ මේ සාරිස් වලට දැන් අපි ඉස්සෙල්ලාම දෙන කෙනෙක් වුණාම යාගෙන් අර ඇඩ්වාන්ස් පේමන්ට් එක ගන්නේ ඒ සාරි එකට ඇඩ්වාන්ස් එකක් කරලා තිබුණොත් එයා ඒක මේ කැන්සල් කරා වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් රුපියල් 500 ඉඳලා 550 වගේ ගාණක් යනවා සාරි එකක් ඩිලිවර් කරන්න. ඒකට අපි මේ සාරිස් මේ 3700ට දෙන එකට අපිට එහෙම ලොකු මාජින් එකක් නැහැ. ඒක මම හිතන්නේ සමහර කමෙන්ට්ස් වලත් තියෙනවා කොහොමද දෙනවද දන්නේ නැහැ බතික් සාරි එකක් මේ විදිහට කියලා. එතකොට බතික් කරන අය බතික් ගැන දන්න අය දන්නවා මේ සාරි එකේ මේ තියෙන පිටිපස්ස පැත්තට එන හරිය ජැකට් එකට එන කෑල්ල. එතකොට දන්නවා ඒ අය මේකට යන වියදම. එතකොට ඒකත් එක්කලා අපි පොඩි මුදලක් තියාගෙන තමයි මේ සාරිස් මේ වෙලාවේ දෙන්නේ කියලා. එතකොට මේ මීටර් 6 සාරිස් ඕගොල්ලෝ රීෂෙඩියුල් කරොත් එහෙම ඒක අපිට ලොකු පාඩුවක් වෙනවා. ඇත්ත කියන්න ඕනනේ. එතකොට ඒක ඒ ප්‍රශ්නේ නොවෙන්න අපේ පරණ කස්ටමර්ස්ලාගෙන් මම දන්න විදිහට එහෙම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ගන්නෙ නැහැ. නමුත් අලුත් අයගෙන් ඒ විදිහට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දාගන්න හේතුව තමයි කිසි කෙනෙක්ට ප්‍රශ්නයක් නොවි ප්‍රශ්නේ විසඳෙන්න. දැන් මේ තියෙන red and white සාරි එකක් මේ සාරිස් වලින් මේ ආසම සාරි එක ඉක්මනටම ඔයා කරගන්න. ස්තුතියි.